හරිය සුබ උදෑසනක් සීලෝ දෙනාට වැඩ බලන දිසා කොමසාරිස් තුමාව ඒ වගේම සහාය දිසා කොමසාරිස්වරුන් බාලදක්ෂයන් බාලදක්ෂිකාවන් සහ මේ සම්බන්ධ වෙලා තියෙන හැමෝම සාදරයෙන් පිළිගන්නවා සහ සීල දෙනාටම සුබ දවසක්. බොහොම ස්තුතියි කාලය වැය කිරීම සම්බන්ධව. ඇත්තටම මේ අද අපිට එක පැත්තකින් විශේෂ දවසක්. මොකද මේ දිසාව ඇතුලේ එකක් අපි බොහොම වෑයමක් දරලා මාධ්‍ය කණ්ඩායමක් පිහිටුවා දිසා කොමසාරිස්තුමාගේ මූලිකත්වයෙන් තමයි හැමදේම උනේ. සහ ඒ කණ්ඩායමේ මුල්ම උත්සාහයේ ප්‍රතිඵල ඇත්තටම ප්‍රතිඵල ඇවිල්ලා තියෙන ප්‍රතිඵල හොඳයි. ඒ ප්‍රතිඵල සමාජගත කිරීම තමයි ඇත්තටම අපි අද කරේ. මේක නිකන් වුණත් අපිට YouTube දාන්න තිබ්බා. ඊට ළමයිව අගය කිරීමක්, ඒ ළමයිගේ මහන්සිය අගය කිරීමක් විදිහට හිතලා තමයි මායි භාෂිතය කතා කරලා එතන භාෂිත තමයි යෝජනාව දැම්මේ. ඒ ළමයි කරපු මහන්සිය ළමයි ආසයන් කරපු දේ ට වටිනාකමක් දෙන්න පොඩියට හරි කමන්නේ ලෝන්චින් සෙරමනියක් විදිහට අපි වර්චුවල් හරි ඕගනයිස් කරලා වැඩේ කරමු කියන එක. ඒ භාෂිත බොහොම ස්තුතියි. ඉතින් මේක ඇත්තටම ළමයි සෑහෙන උනන්දුවෙන් ආසාවෙන් කරා. කාලයක් පොඩ පරක් වුණා සමහරක් අවස්ථාවල හිතපු තරමට සමහරක් දේවල් උනේ නමුත් අවුට්පුට් එක හොඳ මට්ටමේ තියෙනවා. ඉතින් ගොඩක් කට්ටිය ස්තුතිවන්ත වෙනවා. ඉතින් මම මුලින්ම මේ සම්බන්ධව ආරාධනා කරනවා සම්බන්ධව කතා කරන්න මේ අපේ ළමයිගේ මීඩියා යුනිට් එකේ දිසා මම කියන්නේ දිසා ඉතිහාසයෙන් පරිණතව වෙන්න ඕන. මම දන්නේ ලංකාවේ බාලදක්ෂ ඉතිහාසය තුල මේ වගේ අලුත් මියුසික් වීඩියෝ එකක් එලි දැක්වාද කියන එක මෙච්චර කාලයකට ඒක දන්නේ නැහැ. ඇත්තටම මේකත් හොයලා බලමු. එහෙම කරත් හරිම අතලොස්සක් වගේ තමයි ඇත්තේ. ඉතින් මේ විශේෂ අවස්ථාව සම්බන්ධව ඔබ ආමන්ත්‍රණය කරන්න මම ඉතාමත් ගෞරවයෙන් ආරාධනා කරනවා. අපි දිසාවේ වැඩ බලන දිසා කොමසාරිස් ඒ වගේම මේ මූලස්ථාන කොමසාරිස් වරේක වශයෙන් කටයුතු කරන පුෂ්ප කුමාර මහගම්මුල්ලගේ සර්ට තමයි මේ අවස්ථාව. සුබ උදෑසනක් වේවා සියලු දෙනාටම සුබ පොසොන් පොහොය දිනයකුත් වේවා. මම හිතනවා ආගමික වශයෙන් ගත්තත් ආගමික වශයෙන් ගත්තත් අද විශේෂ මේ දවසක් මේ පොයක් විදිහට ගත්තත් අද දවසේ මම හිතනවා ජාතික බාලදක්ෂ මුත්‍රාණයේ කරන ලබන සැකලේ වෙන එකට අනුව මේ පොසොන් බැතිගී ප්‍රසංගයක් අපි සංවිධානය වෙනවා ජාතික මට්ටමේ. ඒ ජාතික මට්ටම සංවිධානය වෙන තිගී ප්‍රසංගයේ අද මොරටු පිළියන්දල දිසාවට විශේෂ දෙයක් වෙනවා. හේතුව මේ මොරටු පිළියන්දල දිසාවේ ඒ අපෝ පිටිපස්සේ යන්න එපා මේක පේනවා. මේ බා තමා වෙන්න ඕනේ මේකේ පිටිපස්ස දඟලන වුව එලවන්න බෑ ඉස්සෙල්ලා. මේ මොනවද මොරටු පිළියන්දල විශේෂ දිසාවක් විදිහට විශේෂත්වයක් සලකන්න වෙනවා මේ වැඩේදී ගොඩක් මහන්සි වෙලා අපේම ගීතයක් අපේම ළමයි ගායනා කළා අපේම දරුවෙක් ස්වර රචනය කළා සංගීතය මෙහෙवला අපේම නිෂ්පාදනය සම්පූර්ණ එක වහලක් යට හදපු නිෂ්පාදනයක් විදිහට මේක එලි දක්වන්න ලැබීම ගැන මට සතුටු වෙනවා. එක පැත්තකින් දිසා වැඩ බලන වැඩ ආවරණය කරන දිසා කොමසාරිස්වරයා විදිහට මේක විශේෂත්වය විදිහට ගත්තොත් මේක කරන්න හරි අමාරු වැඩක්. මේ වගේ වැඩක් කරන්න හරි අමාරු වැඩක්. වැඩි හිටියෝ කරන වැඩක් විදිහට ගත්තත් හරි අමාරුයි. මොකද මමත් මේ ශේෂ්ඨ යම් අතපත ගෑමක් තියෙන හින්දා මම දන්නවා මේකේ තියෙන අමාරුකම. ඒ අමාරුකම දුර බැහැර ඈත ප්‍රදේශයක ඉඳගෙන අපේ මාධ්‍ය භාර සහායක කොමසාරිස්වරයා ලොකු කාර්යභාරයක් කළා. දුරකථනයෙන් සම්බන්ධ කරගෙන මේ පිටසවල් මේ වැඩේ නිර්මාණය කරගන්න. ඒ වගේම තවත් දුර බැහැර ප්‍රදේශයක තමයි ගීත රචකයා ඉන්නේ. රචකයාත් මේකට පූර්ණ දායකත්වය ලබා දීලා ඒ වැඩේ කටයුතු කරන්න උදව් කළා. ඒ වගේම තමයි සංගීතය මෙහෙවන කෙනත් ඒ කියන්නේ පද රචනය කළත්
තව තැනක ඉන්නේ. ස්ටුඩියෝ තව තැනක. ළමයි තව තැන්වල. ඒ ඔක්කොම ටික දුරකථන තාක්ෂණයෙන් තමයි මම හිතන්නේ ගොඩක් සම්බන්ධ වුණේ. මාත් Zoom meeting කීපයකට සම්බන්ධ වුණා. ඒවයින් එකතු කරගෙන අපේ මාධ්‍ය ඒකකය මොරටු පිළියන්දල දිසාවේ මාධ්‍ය ඒකකය ඉතාමත් සුවිශේෂී විදියට සංවිධානය වීමෙන් පවතිනවා මේ අවස්ථාවේ විවිධ අංශවලට ඒ දරුවෝ සම්බන්ධ කරගෙන මේ සම්බන්ධ වෙලා ඒ අංශවල වැඩ කරනවා එක්කම ඒ අංශ විදියට බෙදලා මේ වැඩේ කරනකොට ඔළුවේ තියාගන්න ඕන එක කල්පනා තියාගන්න ඕන එක හැම එක්කෙනාම මේ අංශවලට ලොකු බැරෑරුම් වැඩක් තියෙනවා. රටේ මාධ්‍යකරණය මාධ්‍ය ආයතන දිහා බැලුවමත් ඔය ආයතන වලත් ඔය කියන ශේෂ්ත්‍ර ඊට වඩා වෙනස් විදියකට වෙන්න පුළුවන්. ඔයාලට වඩා වැඩි වෙන්න පුළුවන් අංශ. ඔය ටික කරලා තමයි ඔය ප්‍රොඩක්ෂන් එකක් නිෂ්පාදනයක් එළියට එන්නේ. ඒ එළියට එනවා සාර්ථක වෙන්නේ අංශවල කරන කාර්යයන් හරියට කරනවා. දැන් මේ මොරටු පිළියන්දල දිසාවේ මේ අංශ ටික එකතු වෙලා මේ කරපු කටයුත්තේ සාර්ථකත්වයේ තියෙන මේ ගීතයේ නිමාවේ. ඒක හොඳට වීඩියෝ කරලා තියෙනවා. ඔයිට වඩා හොඳට කරන්නත් ඇති. කරන්නත් පුළුවන්. අපිටත් කරන්න පුළුවන් ඔයිට වඩා මහන්සියොත් තව. නමුත් පරිසාධන මට්ටමක තියෙනවා. ඊට පස්සේ ඒක සංගීතය හොඳට මෙහෙवला තියෙනවා. අද රචනය හොඳට තියෙනවා. ගායනා කරන දරුවෝ ටික හොඳට මේවා කරලා තියෙනවා. මේ ටික ඔක්කොම එකතු කරලා ආද්‍ය භාරව ඉන්න සහාය ප්‍රධාන දිසාගම සාරිස්වරයා ඒ කටයුත්ත මෙහෙවලා තියෙනවා. ඉතින් හැමෝම මහන්සිලා ගත්ත ප්‍රයත්න. මේ ප්‍රයත්නයේ ප්‍රතිඵලය තමයි මේක. දැන් ඊළඟට තමයි මේ ප්‍රතිඵලයේ වටිනාම එක මම කියන්නේ අපි ගත්තොත් එහෙම චෛත්‍යයක් හදලා ඒ චෛත්‍යයේ වටිනාම දේ තමයි අර කොත බලන්දන එක. දැන් අපි මේ දැන් මෙතනින් පස්සේ කරන්නේ කොත බලන්දන එක. දැන් අපි චෛත්‍ය පාදම හදලා ඔක්කොම කරලා ගාන සභා මේ චෛත්‍ය ගර්භය හදලා දේවතා කොටු හදලා ඔක්කොම කරලා දැන් උඩට ඇවිල්ලා තියෙනවා. දැන් පොත පැලඳීම තමයි මේ කටයුත්ත කරන්නේ. ඉතින් අද පොත පළඳන එක හරියට පළඳ ගන්න ඕනේ. හරියට මිනිස්සු ඒ පොත දිහා දැකලා බලලා චෛත්‍යයට ගරු සම්මාන කරන එක වඳ පුදා ගන්න එකට අපි ඉඩකඩ හදලා දෙන්න. දැන් ඕගොල්ලෝ හදපු මේ චෛත්‍යයේ පොත පළඳනවා දැන්. ඒක තමයි මේ එලි දැක්වීම. මේක කරාට පස්සේ ඔබ සියලු දෙනාම එකතු වෙලා මේක පුළුල් ප්‍රචාරයක් Taman දන්න මාධ්‍ය තුල, Taman දන්න Facebook වල, WhatsApp group වල ඔය හැම එකම කොන්දේසි විරහිතව මේ ගීතය ප්‍රචාරය කරවන්න ඕනේ. ඒක තමයි අද දවසේ තියෙන ප්‍රධානම ටාගට් එක. ඕගොල්ලෝගේ වචන වලින් කියනවා නම් මේක අද හිට් වෙන්න ඕනේ අද දවසේ ලංකාවේ තියෙන බැතිගී වලින් අද ලංකාවේ යන හොඳම බැතිගී එන්න හැමෝම නරඹන හැමෝටම දකින්න හම්බ වෙන ප්‍රධානම පෙළේ බැතිගී මේක වෙන්න ඕනේ. මම හිතනවා එහෙම වෙන්න නම් අපි ඔක්කොම මේ වෙනකම් මහන්සි වුණා හා සමානවම ඊටත් වඩා වැඩි ප්‍රමාණයකින් මහන්සිලා කියනවා. අපි ප්‍රොඩක්ෂන් එක හැදුවට වැඩක් නැහැ. ප්‍රොඩක්ෂන් එක නිර්මාණය කළාට වැඩක් නැහැ. ඒක මාකට් කළේ නැහැ. මේක මාකට් කරන එක හැමෝගෙම වගකීමක්. හැමෝම මහන්සි වෙන්න ඕනේ. තමන් දන්න අයටත් කියලා. ඒකට මම මාධ්‍ය භාරව මහත්මයාගේ ඉල්ලා සිටිනවා. ඒකට පොඩි අපේ දිසාවේ තියෙන WhatsApp group වල ඊළඟට තමන්ගේ Facebook වල මේ හැම එකටම යවන්න පොඩ්ඩක් ඒක මේ මොනිටර් කරන්න. ඒතර මම හිතනවා මේ වැඩේ කරන්න පුළුවන්. සියලු දෙනාටම සුබවතනවා. ලොකු සතුටක් මටත් මෙවැනි නිර්මාණයක් කරන්න අවස්ථාවක් ඕගොල්ලන්ට උදා කරලා දෙන්න දායකයන් හම්බුනේ කියන මගේ සතුට තියෙන්නේ ඒක නිර්මාණය කරන්න දායක වුණාට වඩා ඔබ ඒක නිර්මාණය කිරීම ගැන. මට දායක වෙන්න පුළුවන්. දිසාකම සාරිස්වරයා විදියට දිසාවේ ඉන්න ඒකට උවමනා දේවල් කරලා දෙන්න පුළුවන්. හැමෝම මතක තියාගන්න ඕනේ කාරණාවක් තියෙනවා. මේ දිසාවක් වුණාන් පස්සේ ඒ දිසාව ගොඩනගන්නේ දිසාකම සාරිස්වරයාම විතරක් නෙමෙයි. දිසාකම සාරිස්වරයාට පුළුවන් පොඩි දෙයයි. සහාය දිසාකම සාරිස්වරයාටත් විතරක් නෙමෙයි. එයාටත් යම් ප්‍රමාණයක් පුළුවන්. නායක නායිකාවන්ට යම් ප්‍රමාණයක් පුළුවන්. අවසානයේ ඉන්න දරුවෝ තමයි මේ දිසාව ගොඩනගන්නේ. මම හැම වෙලෙම ඉන්නේ දරුවෝ කියන ගොඩේ. ඕගොල්ලෝ මේ නිර්මාණය කරපු දරුවෝ කියන ගොඩේ. ඕගොල්ලෝ තමයි මේ දිසාවේ ලිප්පිලා පේන්න ඕනේ. නැත්නම් මේ දිසාකම සාරිස්වරත් සහාය දිසාකම සාරිස්වරවත් නායක නායිකාවත් නෙමෙයි. මේ දිසාවේ මොරටු පිළියන්දල කිව්වනම් දරුවෝ තමයි ලිප්පෙන්නේ. දැන් මේ කරලා තියෙන්නේ දරුවෝ ලිප්පෙන වැඩක්. දරුවන්ගේ වැඩක් මේ කරලා තියෙනවා. අපි පිටිපස්සෙන් ඉඳගෙන මේ වැඩේ සතුට වෙනවා. ඔයගොල්ලන්ට උදව් කරනවා ඔක්කොම කරනවා. බාලදක්ෂ ව්‍යාපාරය නෙමෙයි ඕනම ලෝක ව්‍යාපාරයක වැඩිහිටියන්ගේ වගකීම වෙන්න ඕනේ, කාර්යය වෙන්න ඕනේ. දරුවන්ට ගමන යන්න උදව් කිරීම. එහෙම කරොත් තමයි සාර්ථක වැඩිහිටියෙක් නිර්මාණය වෙන්නේ. හොඳ හැකියාවන් තියෙන දරුවෝ ටිකක් බිහි වෙන්නේ. එහෙම බිහි වෙන ස්ථානයේ හෝ රට හෝ ඕනම තැනක් සාර්ථක වෙන්නේ එතකොට. ඒගොල්ලෝ දියුණු ආයතන දියුණු රටවල් පත්තුපත් වෙන්නේ එහෙමයි. ඉතින් මම හිතනවා අපි ඒකට මුල්ලඩි දාලාම තියන් ඉන්නවා. මේ හදලා දෙන වැඩපිළිවෙල මම දිසාකම සාරිස්වරයා විදියට කලක් වැඩි කලක් ඉන්නේ නැහැ. ඒ ඉන්න කලේ මම කරලා දුන්න දේවල් ටික තව වැඩි දියුණු කරගෙන ඔබ සියලු දෙනාම ඉදිරි ගමනක් යන එක තමයි කළ යුත්තේ එන පිරිසත් එක්ක. ඉතින් ඒ සඳහා මම හිතනවා සියලු දෙනාටම ශක්තිය ධෛර්යය
ලැබේවා කියලා ප්‍රාර්ථනා කරනවා. ඔබ සියලු දෙනාම අද මේ අත්පත් කරගත්ත ජයග්‍රහණය මම හිතනවා සියලු දෙනාටම සමරන්න පුළුවන් ජීවිතයේ වැදගත් අවස්ථාවක්. ඒකින්ද මේ අවස්ථාව උපයෝග කරන සුබ ගමනක් යන කියලා ප්‍රාර්ථනා කරනවා. සියලු දෙනාටම මේ කටයුත්ත කරාට ස්තුතියි. දිසා වෙනුවෙන් විශේෂයෙන්ම ආඩම්බර වෙන්න පුළුවන් පිරිසක් ඔබ පිරිස වෙනුවෙන් ආඩම්බර වෙන්න මේක මාකට් කරන්න. ඒකේ ප්‍රතිඵලය අවසානයේ බලන්න වෙන්නේ මේ මාකට් කිරීලා කොතනින්ද අපි ඉවර වෙන්නේ කියලා. ඒක ඉවරයක් වෙන තරමට ඒ ගමන ගෙනියන්න අද ඒකට හොඳම දවස. සියලු දෙනාටම සුබ වතනවා. මහන්සි වෙච්ච සියලු දෙනාටම ස්තුතියි. නිර්මල් අපිට ඇහෙන්නේ මියුට් කරලා තියෙන්නේ. බොහොම ස්තුතියි සර් මේ තව විනාඩියකින් දෙකකින් වගේ මම හිතන්නේ Zoom එක link එක ඉවර වුණොත් මේ link එකෙන් එන්න meeting එක ඉවර වුණොත් මොකද තව 11 මාර්ට තමයි අපේ launch එක හරියටම සුබ නැකතින් වෙන්නේ බාස් තමයි නැකත බලලා තිබ්බේ මේ අපි බාස්ට වාට එන්න කලින් වයිටනේ වාට එන්න කලින් අපි බාලදක්ෂයන්ට පොඩි අවස්ථාවක් දීලා බලමු මේ ඒගොල්ලෝ කොහොමද මේ එක්ස්පීරියන්ස් එක ගැන ඒගොල්ලෝ ගත්ත එක ඒගොල්ලෝ අලුත් සින්දුවකට සම්බන්ධ වුණේ මේක අපි ඒගොල්ලෝ තමයි මහන්සිලා කරේ මියුසික් වීඩියෝ එක ස්ටුඩියෝ එකට ගිහලා රෙකෝඩ් කරා අපි බාලදක්ෂයන්ට අවස්ථාවක් දීලා බලමු ඒගොල්ලන්ගේ අදහස් කොහොමද කියලා ළමයි අපි කියන්න බලන්න ඕගොල්ලෝ අපි කැමති ඕගොල්ලන්ගේ අදහස් දැනගන්න මේ අත්දැකීම සම්බන්ධව කවුද කතා කරන්නේ මුලින්ම මම කතා කරන්නද? රයිට් ලිසාලා. දුහදිසිය දරුවෝ මේක link එක මීටින් එකේ වුණොත් මේකෙම join වෙන්නේ නැහැ මොකටම ආයෙ මතක් කරන්නේ. හරි සර්. අත්දැකීම් අතින් කිව්වොත් රෙකෝඩින් එක දවස සහ ඒ දවසට සූදානම් වෙන එකම ලොකු අත්දැකීමක් වුණා. එදා නම් නිර්මාල් සර් ගොඩක් උපදෙස් දුන්න අපිට ඒකට ලෑස්ති වෙනකොට ඒක අපේ මමයි චමීෂායි කෝඩිනේටර්ස්ලා විදිහට හිටිය හැටියට ඒක ලොකුවට අපිට මේ ඒක උපදෙස් වුණා. එදා දවස අතින් කිව්වොත් අපිට හම්බුණ ට්‍රැක් එකම වොයිස් කරලා ඩබ් කරලා තිබ්බේ නැහැ. හැබැයි අපි එතනට ගිහිල්ලා ළමයි ටික ඔක්කොම රැස් වෙනකම්ම ස්ටුඩියෝ එකේ හිටපු මම නැවතිච්ච තැනින් කතා කරා. හරි සර්. එදා දවසේ අපිට ළමයි රැස් වෙනකොටම ස්ටුඩියෝ එකේ හිටපු සර් කසුන් වික්‍රමසිංහ සර් ඒ වෙලේ වොයිස් කරලා ඔක්කොම ඒ කියන්නේ ඩබ් කරලා තිබ්බ සෝං එකට. එතකොට අපිට ලේසියෙන් මෙලඩි එක කැච් කරගන්න පුළුවන් වුණා. සිං කරන ළමයින්ට ඒක ඇත්තටම ලොකු පහසුවක් වුණා. මොකද සාමාන්‍යයෙන් ගීතයක් රෙකෝඩ් කරලා ඔක්කොම ඉවර කරන්න දවස් දෙකක්වත් රෙකෝඩින් එකට යනවා. ඒත් අපිට මේ වැඩේ ඒ දීලා තිබ්බ පැය ගානට වෙලාවටම ඉවර කරන්න පුළුවන් වුණා. වීඩියෝ ටිකක් ගන්න පුළුවන් වුණා. මේ වගේ එකට දායක වෙච්ච පළවෙනි අවස්ථාව විදිහට ගොඩක් සතුටු වෙනවා. වීඩියෝ එක ෂූට් කරපු දවස නම් ගොඩක් වෙනස්. චමීෂ් අයියයි මමයි තමයි මේ කෝඩිනේටර් හිටියේ. ඒකේ කැමරා ටෙක්නිකල් ක්‍රූ එක වෙනමයි, announcing singing teams වෙනමයි කෝඩිනේට් කරගත්තා. ඒ වෙලාවේදී නම් නිර්මාල් සර් ඉන්දික සර්ලගේ උපදෙස් සහ සහයෝගය හොඳින්ම ලැබුණා. එදා වීඩියෝ පැත්තත් චමීෂ් අයියාගේ ක්‍රූ එකයි හොඳටම කරගෙන ගියා. මේ අපි හැම වෙලාවෙම කියන්නේ ඒකටනේ ફોකස් කරේ. ඒක ඇත්තටම හොඳටම වුණා. announcing පැත්තෙත් අපේ ට්‍රූප් එකෙනුත් 3 දෙනෙක් හිටියා. තව ට්‍රූප් වලින් ඇවිල්ලා හිටියා. ඒගොල්ලන්වත් අපිට ලස්සනට මැනේජ් කරගෙන වැඩේ කරන්න පුළුවන් වුණා. ඒ වෙලෙදී අපේ ගොඩක් උපදෙස් හම්බුණා. අපේ උදිත් අයියත් එහෙම අපිට වීඩියෝ එකේ අපි පෝස්ට් කරන විදිහට ඒවට ගොඩක් ටීච් කරා අපිට උදව් කරලා දුන්නා ඒ ටික කරගන්න. ඇත්තටම ඒක ලොකුම අත්දැකීමක්. මම හිතනවා මේ අත්දැකීම් සමුදායම මෙතනින් ඉවර වෙන්නේ නැහැ කියලා. මොකද දැන් 11 මාර වෙනකොට අපේ සෝං එක අපි හදපු සෝං එක පබ්ලිෂ් වෙනවා. ඊට පස්සේ අපිට ගොඩක් තව වැඩක් එනවා. මාකට් කරන්න ඕනේ, ෂෙයා කරන්න ඕනේ, අපේ සෝං එක වයිරල් කරන්න ඕනේ. මම හිතනවා මේ අත්දැකීම් මෙතනින් ඉවර වෙන එක නැහැ කියලා. මම මේ වගේ
ගීතයක් හදන්න දායක වෙන්න අවස්ථාව දුන්න එකට හැමෝටම ස්තුතිවන්ත වෙනවා. Thank you, sir. right. හරි බොහොම ස්තුතියි දරුවාගේ අදහස් වලට. ඉතින් අපි කැමති තව බාලදක්ෂ කීප දෙනෙක් ගොඩක් කට්ටිය සම්බන්ධ වුණා. ඇත්තටම වාසිත කියන්න ඕන චමීෂ, එතකොට ලිසාරා, ඒ වගේ කීප දෙනෙක් ඇත්තටම මේගොල්ලෝ හැමතිස්සෙම ඒගොල්ලෝ කොහොමත් মালටි ටැලන්ටඩ් කට්ටිය. ඉතින් මේ සහ ඒගොල්ලෝ හැමතිස්සෙම ගොඩක් වෙලාවට හරි වගකීම්, හරි ආසාවෙන් හොඳට කෝඩිනේට් කරගත්ත මාත් එක්ක කතා බහ කරගෙන හැමදේම ෂෙයා කරා. එතන ඒගොල්ලෝ සහ ඔක්කොම දක්ෂ ළමයි ඉන්නේ. ඇත්තට මට සතුටුයි ඒ කට්ටියක් එක්ක වැඩ ගන්න ලැබීම සම්බන්ධ. අපි තව කට්ටියගේ අදහස් අපි ෂෙයා කරගන්න කැමතියි. මේ එක්ස්පීරියන්ස් එක මේ ඕගොල්ලෝ කරපු වැඩේ. ඕගොල්ලෝ එකතු වෙලා ටීම් එකක් විදිහට අපි හැමෝම එකතු වෙලා කරපු ඕගොල්ලන්ගේ වැඩේ ගැන මේ ඕගොල්ලෝගේ එක්ස්පීරියන්ස් එක අපි කැමතියි දැනගන්න. තව කවුද ඉන්නව? යෂිනි දුව ඉන්නවා, සිනුජ ඉන්නවා, චමීෂ ඉන්නවා. අයියේ මම alright good. දිසා කොමසාරිස්තුමාගෙන් සහ දිසා කොමසාරිස්තුරුන්ගෙන් අවසරයි. මගේ සහෝදර බාලදක්ෂ බාලිකාවන් හා බාලදක්ෂයන්ගෙන් අවසරයි. පහුගිය දවස් ටිකේ අපි ගොඩක් කැප වෙලා වැඩ ටිකක් කළා. ඒක සාර්ථකයි. ඉතින් ගොඩක් අය අපි පිටිපස්සෙන් ඉඳලා අපිට උදව් කළා. නිර්මාල් අයියා, භාෂිත අයියා, එතකොට තව ඉන්දික සර්ලා වගේ කට්ටිය, දිසා කොමසාරිස්තුමා. ඉතින් මේක අපි තනිව නෙමේ වැඩේ මේක කළේ. ඒ හැමෝගෙම උදව් එක්ක අපි කණ්ඩායමක් විදිහට ඒක කළා. ඉතින් එතකොට තව සසිඳුව ඉන්නවා එඩිටින් පැත්තේ. සසිඳුවත් අපිට ගොඩක් උදව් කළා. එතකොට පළවෙනි දවසේ පොඩි ගැටලු ටිකක් අපිට මතුවුණා. ස්ටුඩියෝ එකේ ඉඩ ප්‍රශ්නයි වීඩියෝ කරන්න කාලේ සීමිත හින්දා. ඒත් අපි මේ ඔක්කොම ටික කොහොම හරි මැනේජ් කළා. එතකොට තුන්වෙනිදාත් එහෙමයි. තුන්වෙනිදාත් අපි කොහොම හරි අදාළ වෙලාවට අපි හරි දේ කළා. පළවෙනි අවස්ථාව මේ වගේ දෙයකට සම්බන්ධ වෙච්ච එක. අපි භාෂිතයට ස්තුතිවන්ත වෙනවා මේ වගේ අවස්ථාවක් ලබා දීපු එක ගැන. එතකොට එඩිටින් ටීම් එකයි කැමරා ක්‍රූ එකයි ඔක්කොම මම කෝල් කළාම ඒ වෙලාවේ මල්ලිලා හරි අයියේ අපි එන්නම් කියලා ආවා. ඉතින් එච්චර හොඳ ටීම් එකක් අපිට ඉන්නවා. එනවුන්සින් ටීම් එකත් එහෙමයි. එනවුන්සින් ටීම් එකේ ගොඩක් අය ඉන්දියා දක්ෂ අය. එතකොට මම කෝල් කරන්නේ කොයි වෙලාවේද? ඒ මල්ලිලා ඒ වෙලාවේ එතන. ඉතින් ඒ තරම් හොඳ මේ ක්‍රූ එකක් අපිට ඉන්නවා. ඇත්තටම දක්ෂ මීඩියා යුනිට් එකක්. ඉතින් ඒ හැමෝටම ස්තුතිවන්ත වෙනවා මේ වැඩේ සාර්ථකව ඉවර කරන්න ලබා දුන්නට. ඉතින් දැන් ඒක අපි කොහොම හරි ෂෙයා කරලා පබ්ලික් කරමු. ඉතින් මෙතනින් ඉස්සරහටත් අපි එකතු වෙලා වැඩ කරමු. Thank you. right thank you මල්ලි. අපි තව කාට හරි අදහස් දක්වන්න අවස්ථාවක් තියෙනවා. කවුද කතා කරන්නේ? කවුරු කතා කරන්නේ වගේ. හරි අපි එහෙනම් මේ ළමයි අපි ඉස්සෙල්ලා දැන් අපි අදහස් දැනගමු. මේකේ ඇත්තටම මේ ආරම්භයට හේතුනේ භාෂිත සර්. මේ භාෂිත සර් සින්දුව ලිව්වේ නැත්නම් අපිට නෑනේ නේද? අපි වෙන මොකක් හරි කරන්න තිබ්බා. සින්දුව නැත්නම් අපි වෙන මොකක් හරි කරනවා. භාෂිත සර්ගේ සින්දුව ඕනේ නෑ. ඊට සින්දුව කරලා ඉවර කරන්න හේතුනේ භාෂිත සර්නේ. ඉතින් අපි ආරාධනා කරමු භාෂිත සර්ට නේද අපි රචකයාට මේ සම්බන්ධව අදහස් දක්වන්න. යා මොකද හිතන්නේ මේක මොකද මේ ලිරික්ස් වලට මම හිතන්නේ අවුරුදු 2-3ක් විතර වෙනවා. මේ ඉතින් භාෂිත කියන්නකෝ වගේ අදහස් අපිත් එක බෙදා ගන්නකෝ. බොහොම ස්තුතියි නිර්මල්. මුලින්ම මේ අවස්ථාවට සම්බන්ධ වෙන මොරටු පිළියන්දල දිසාවේ ගරු දිසා කොමසාරිස් වැඩාවරණ මුරස්ථාන කොමසාරිස් පුෂ්කුමාර මහගමුල්ලගේ මහතායි තවම එතුමාගේ අවසර ඉල්ලා සිටිනවා.
ඒත් එක්කම මේ අවසර සම්බන්ධ වෙන සියලුම සහාය සහකාරීස්වරුන් විශේෂයෙන්ම මේ කටයුතු සංවිධානය කරපු සහාය සහකාරීස් මාධ්‍ය නිර්මාල බේගොන් මහත්මයා සහ සහාය සහකාරීස් ජයසිරි පීරිස් මහත්මයා සම්බන්ධ වෙනවා. ඉතින් එතුමා දෙන්නගෙන් අවසර ලබා ගන්නවා. ඒත් එක්කම මේ හා සම්බන්ධ බාලදක්ෂ නායකයෝ බාලදක්ෂ නායිකාවන් ඒත් එක්කම මේ කටයුතු සාර්ථක කරගන්න සම්බන්ධ වෙච්ච බාලදක්ෂීන් බාලදක්ෂ බාලිකාවන් සියලු දෙනාගෙන්ම අවසර ගන්න. ඉතින් අපිට තව විනාඩි 10ක් වගේ තමයි තියෙන්නේ YouTube ප්‍රීමියර් එකට. ඉතින් මගේ කතාව ඇතුළත YouTube ප්‍රීමියර් එක වෙනවා නම් මම ඒක ඒ වෙලාවට ෂෙයා කරන්න. ඉතින් මුලින්ම පටන් ගත්තොත් මේ කටයුත්ත ඇත්තටම ආරම්භ වෙන්නේ මීට අවුරුදු හරියට මොකද 3ක් 4ක් විතර ඈතට දිව යනවා. ඉතින් සාමාන්‍යයෙන් මම මගේ විනෝදාංශයක් තමයි මේ කවි ලියන එක. ඉතින් මම සරසවි ඉන්නකොටත් කවි ගොඩක් ලියලා තියෙනවා සහ මම පොතක් හොවා මේ ලියලා තියෙනවා කවි. ඉතින් පබ්ලිෂ් කරලා තියෙනවා. ඉතින් ඒක නිසා මේ මට අවශ්‍යතාවයක් තිබ්බ ඇත්තටම මේ ගීතයක් ලිවීම අවශ්‍යතාවයක් තිබ්බා. ඉතින් සංගීතය ගැන ලොකු අවබෝධයක් මට තිබ්බේ නැහැ. හැබැයි මම හිතුවා සාමාන්‍යයෙන් ගීතයක් ලියනවා නම් හොඳම අවස්ථාව තමයි මේ වගේ භක්ති ගීතයක් මුලින්ම ලියන එක කියලා. ඉතින් ඒ අදහසට අනුව මුලින්ම භක්ති ගීතයක් ලිව්වා. ඉතින් මම අර කලින් කිව්ව විදිහට අවුරුදු 3කට විතර කලින් තමයි මේක ලිව්වේ. මම ඒ කාලේ මොරටු වේල්ස් කුමරු විද්‍යාලයේ බාලදක්ෂ නායකයෙක් විදිහට තමයි කටයුතු කළේ. ඉතින් මේක මම ලියලා ඊට පස්සේ මම ඒ කාලේ ජ්‍යෙෂ්ඨ බාලදක්ෂයෙක් ඉසුරුමේදිත රණවීර කියලා ඔහු පසු ජනාධිපති බාලදක්ෂයෙක් වුණා. ඉතින් ඔහුට මම කිව්වා මොකද ඔහුට මේ සංගීත සම්බන්ධ අවබෝධයක් තියෙනවා. මම ඔහුට කිව්වා මේකට මෙලඩි එකක් දාන්න කියලා. කියන්නේ තනුවක් හදන්න කියලා. ඉතින් මට මතකයි ඉසුරු ඒ දවස්වල පාසලේ පෙරදිග තූර්යවාදක කණ්ඩායමක් හිටියා සහ යම්කිසි ජයග්‍රහණ වගේක් ඔවුන්ට ලැබුණා. සහ ඔහු ඇත්තටම සංගීතය සම්බන්ධ හොඳ දැනුමක් තිබ්බා ඔහු. ඉතින් ඒක නිසා තමයි ඔහුට මේ තනුව සෑදීමේ වගකීම බාර දුන්නේ. ඉතින් මේක ලේසි කර්තව්‍යකුත් නෙමෙයි. අලුතෙන් ලියලා සින්දුවක් ඒකට තනුවක් හදන එක. ඉතින් කොහොම හරි ඔහු යම්කිසි කාලයක් මේකට ගත්තා. මේ දවස්වල ඇත්තටම මේ කොරෝනා වසංගතයත් පැතිරලා තිබ්බ කාලයක්. ඉතින් ඒක නිසා මේ අපිට මේ කර්තව්‍ය අර හමු වෙලා කරන්න හැකියාවක් තිබ්බේ නැහැ. ඉවෙස් වල ඉඳලාගෙන තනියෙන් තමයි කරන්න පුළුවන්කම තිබ්බේ. මොකද මේ නිරෝධායන ඇඳිරි නීතියත් ඒ කාලේ ක්‍රියාත්මක වුණා. ඉතින් කොහොම හරි ඔහු මුලින්ම කිව්වා මේක අර තියෙන මේ පද ටිකක් බර වැඩි. ඒකින්ද මේකට අමාරුයි ටිකක් තනුවක් හදන්න කියලා. ඉතින් ඔහු පටන් අරගෙන හිමින් සැරේ කරගෙන ගියා. හැබැයි මං හිතන්නේ මේක අපි පොසොන් පොයටම තමයි අපි මේක ප්ලෑන් කරන්න. ඉතින් පොසොන් පොයට සතියකට දෙකකට විතර කලින් තමයි මේක මම මේ තනුව එහෙම හැදුවේ. ඉතින් මේ සාමාන්‍ය මේ තනුව නෙමෙයි මේකේ ලිරික්ස් ටික කියන්නේ පද රචනාව කළේ. ඉතින් අපිට වෙලාව මේ කාලය කියන එක හරි මදි වුණා පොසොන් පොයේදී මේක ඉවර කරගන්න. ඉතින් කොහොම හරි ඒත් එක්කම ඊට පස්සේ දැන් අපි දන්නවා විශාල කටයුතු ප්‍රමාණයක් තියෙනවා බාලදක්ෂ කණ්ඩායමක. ඉතින් ඒක නිසා මේක විතරක් නෙමෙයි ප්‍රොජෙක්ට්ස් ගොඩාක් තියෙනවා. ඉතින් ඒකම තව අපිට මම හිතන්නේ ජූලි වෙනකොට ආයේ එනවා. දැන් අපි දන්නවා සේවා හා සම්බන්ධතා මාසය එනවා. ඉතින් ඒක නිසා මේ වගේ වෙන ප්‍රොජෙක්ට්ස් ආපු නිසා අපිට ඊළඟට මේක කරගන්න අවස්ථාවක් ලැබුණේ නැහැ. ඉතින් මේකට විශේෂයෙන්ම අර විසාකම් ගායස්තුමක් වගේ මේකට කාලයම විතරක් නෙමෙයි මේකට අවශ්‍ය දැනුමක් තියෙන්න අවශ්‍යයි මේක කරන්න. ඒ වගේම මේකට මුදල් තිබෙන්නත් අවශ්‍යයි. කියන්නේ අපි බලාපොරොත්තු වෙන ප්‍රමිතියට කරගන්න. ඉතින් මේ හැම දෙයක්ම අපිට පොඩ්ඩක් අභියෝගයක් විදියට තිබ්බා. ඉතින් ඒක නිසා අපිට මේක කරගන්න ලැබුණේ නැහැ. ඉතින් කොහොම හරි ඊට අවුරුදු ගණනාවකට පස්සේ මේ දැන් 2025 දී මේ පොසොන් බැතිගී අපි සාමාන්‍යයෙන් දන්නවා ජාතික බාලදක්ෂ මූලස්ථානයනුත් මේ පොසොන් බැතිගී වැඩසටහනක් පවත්වනවා. ඒ කියන්නේ මුල් ලංකාවේ ඉන්න බාලදක්ෂයන්ගේ පොසොන් බැතිගී එකතු කරලා ඒක මේ ජාතික බාලදක්ෂ මූලස්ථානයේ YouTube නාලිකාව හරහා විකාශනය කරනවා. ඉතින් ඒකට කොහොමත් අපි කියන්නේ දිසාවෙන් ලබා දිය යුතුයි මේ වගේ භක්ති ගීත. ඉතින් හැම දිසාවකින්ම ලබා දෙනවා. මම හිතන්නේ ගිය වසරෙත් අපේ දිස්ත්‍රික්කයේ විසින් ලබා දුන්නා.
ඉතින් මම නිර්මාල්ට යෝජනාවක් කරා මේක අපි භක්ති ගීතයෙන් එහාට ගිහිල්ලා මේක අපි කරන සින්දුවක් විදියට කරමු. ඉතින් මම මෙහෙම ලියපු දෙකක් තියෙනවා නිර්මාලුත් මම දෙන්න දන්න නිර්මාලුත් ඒ කාලේ සහය බාලක්ෂ නායක විදිහට හිටියා මොරටු සුමුරු විද්‍යාලේ. ඉතින් මම කො මේක අපි කරමු. ඉතින් විශේෂයෙන්ම දැන් නිර්මාල් හැම ඉවෙන්ට් එකකම අපි දන්නවා මොකක් තිබ්බත් එයා මීඩියා ADC විදියට මේවා පබ්ලිෂ් කරනවා. අපිට පබ්ලිසිටි එක දෙනවා මොන ප්‍රොජෙක්ට් එක තිබ්බා. ඉතින් මේක නිර්මාල ප්‍රොජෙක්ට් එකක් විදියට යන එකක්. ඉතින් මම කො මේක හොඳ ප්‍රොජෙක්ට් එකක් අපි මේක කරමු. විශේෂයෙන්ම ළමයින්ට ලොකු අත්දැකීමක් වෙනවා. අපිටත් ලොකු අත්දැකීමක්. ඉතින් මේ වගේ දෙයක් කළා නැති නිසා ඉතින් ඒක නිසා අපි මේක කරමු කියලා. ඉතින් එහෙම කරමු කියලා කිව්වහම නිර්මාල් කිව්වා එහෙනම් හරි අපි පටන් ගමු. මම හිතන්නේ මේ සති 3ක් 4ක් වගේ තිබ්බේ මාසයකට ආසන්න කාලයක් තිබ්බා. නිර්මාල් කිව්වා හරි එහෙනම් පටන් ගමු කියලා. ඉතින් එහෙම තමයි පටන් ගත්තේ. ඉතින් මුලින්ම මේක දැන් පටන් ගත්තාම අර තනුවේ ප්‍රශ්නේ තිබ්බා. ඉතින් මේකට අපි දන්නවා හොඳම කෙනා තමයි දැන් අලුතෙන් තනුවක් දාන්නත් යම්කිසි කාලයක් යනවා. ඉතින් මම කිව්වා නිර්මාල්ට හොඳම කෙනා තමයි මේක දැන් අර අපි කලින් තනුව දාන්න කියපු මේ ඉසුරු මේදිත රණවීර කියන මේ කාලේ හිටපු මේ ජනාධිපති බාලක්ෂ තමයි ආගෙන් තමයි අහන්න හොඳම කෙනා යා තමයි කිය. ඉතින් කොහොම හරි ඒ බාලක්ෂ දැනට උසස් අධ්‍යාපන කටයුතු කරනවා. දැනට මානව බාලශික්ෂක විදිහට කටයුතු කරනවා මොරටු විශ්වවිද්‍යාලයේ මානව සමාජය. ඉතින් ඔහුගෙන් අහුවාම මේ ඔහු ඒ කාලේ දැන් අර හදන්න දීපු එක ඔහු ඇත්තටම ඒක යම්කිසි කොටසක් අවසන් කරලා තිබ්බා තමයි. ඉතින් ඒක නිසා ඒ තනුව අපි අර හදන්න කියලා තිබ්බට අපිට ඒ කාලේ කරගන්න බැරි වුණාට උ තනුව සෑහෙන දුරට සම්පූර්ණ කරලා තිබ්බා. උ ඉතුරු ටිකක් සම්පූර්ණ කරලා අපිට තනුව එව්වා. ඇත්තටම ඒ තනුව ඉතාමත් හොඳ වට්ටමක තිබ්බා. මොකද තනුවක් හදන්න ගියා නම් අපිට මේ කාලය තුළත ඒක කරගන්න හැකියාව නොලැබෙන්න තිබ්බා. ඉතින් තනුව ලැබුණාන් පස්සේ දැන් ඊළඟට තිබ්බ අභියෝගය තමයි මේක අපි රෙකෝඩ් කරන එක. ඉතින් මේක රෙකෝඩ් කරනවා කියන එකත් ලේසි පහසු කටයුත්තක් නෙමෙයි. රෙකෝඩ් කරන එකත් හරියට රෙකෝඩ් කරන්න නම් අපි ස්ටුඩියෝ එකකට යන්න ඕන. ඉතින් ස්ටුඩියෝ එක රෙකෝඩ් කරනවා කියන්නේ යම්කිසි මුදලක් යන කටයුත්ත. ඉතින් ඒ කටයුතු තමයි ඊළඟට ආරම්භ කළේ. මම හිතන්නේ දැන් YouTube Premium එන්න තව විනාඩි 3යි තියෙන්නේ. ඉතින් මම ඒක නිසා ස්ක්‍රීන් එක ෂෙයා කරන්නම්. ඉතින් පස්සේ අපි අපේ වීඩියෝ එක බලලා ඊටු ටික කතා කරමු. එහෙම හොඳයි නේද නිර්මා? ඒක හොඳයි. භාෂිත මේ සුජිත් ඒකනායක අයියා මම දන්නවා මේ අපේ වෙන දිශාවක සහය දිශා කොන්සාරිස් මහත්මයෙක් එයත් සම්බන්ධ වෙලා ඉන්නවද අපිත් එක්ක මේ වැඩේට අපේ වැඩේ බලන්න. සුජිත්යි සාදරයෙන් good පිළිගන්නවා. morning සාදරයෙන් පිළිගන්නවා. භාෂිත මතකද සුජිත් අයියා? මම ඔයගලන්ට සුබ පතනවා. thank you hey බොහොම ස්තුතියි සම්බන්ධ වුණාට. thank you. ස්ක්‍රීන් එක පේනවද නිර්මා? භාෂිත පේන ස්ක්‍රීන් එක පේනවා. මේ එතනදී මම පොඩ්ඩක් කතා කරන්නම්. මේක ඇත්තටම මේ ගොඩක් කට්ටිය ඉන්න මේක පිටිපස්සේ කියන්නේ ළමයි තමයි මුලින්ම විශේෂයෙන් අපි මේ භාෂිත පේරන්ට්ස්ලාට ස්තුති ගන්න ඕන ළමයිව යොමු කරාට. මේ අපිව විශ්වාස කරලා ලීඩර්ස්ලා විශ්වාස කරලා ළමයිව යොමු කිරීම සම්බන්ධව පූර්ණ ගෞරවය සහ ස්තුතිය ඒ හැම දෙමව්පිය කෙනෙක්ටම හම්බ වෙනවා සහ නායක නායිකාවන්ට මේ හැමදේම සමහරකට හදිස්සිය තමයි වුනේ. මොකද අපිට ටයිම් ස්ලොට් එකේම රෙකෝඩින්ග්ස් වලට හම්බුනේ දවසකට එකමාරකට විතර කලින්. ඉතින් කතා කරාම සිංගර්ස්ලව සෙට් කරා. ඊට පස්සේ පර්මිෂන් අපි ගන්න අරගත්තේ පොඩ්ඩක් පරක්කු වෙලා මේ බෙල්ලන්විල විහාරයෙන්. ඉතින් ඒකෙදි දවසකට එකමාරකට විතර කලින් පණිවිඩ දුන්නම ළමයි මම හිතන්නේ 20කට අධික පිරිසක් ඒවලා තිබ්බ දිස්ත්‍රික්කයෙන් ළමයි හතර දෙන්න හරි කොහොම ගා දෙකක් හතරක් අතර ප්‍රමාණයකින් ටූප්ස් වලින් වල තිබ්බා. ඉතින් නායක නායිකාවන්ට විශේෂ ස්තුතිය යනවා. ඊට පස්සේ බෙල්ලන්විල රාජ්‍ය මහා විහාරයේ විහාරාධිපති ස්වාමින් වහන්සේට নমස්කාර පූර්වක ස්තුතිය පිරිනමන්න ඕන අපි දිසා විදියට. ඒකට රස්කින් සර් අමතක කරන්න බෑ. රස්කින් සර් තමයි ඇත්තනම
හාමුදුරුවොත් එක්ක කතා බහ කරලා ස්ථානය ලබා දෙන්න කටයුතු කරේ. බෙල්ලන්විල කණ්ඩායමේ අපේ ගෲප් ස්කවුට් ලීඩර් විදිහට කටයුතු කරන රස්ටින්ස් ඒ වගේම පුහුණු කිරීම නායකයෙක් සහ ඉන්දිකයියත් මට අමතක කරන්න නෑ. ඉන්දිකයිය තමයි ළමයිගේ ආරක්ෂාව ස්ථානීය ස්ථානීය සම්බන්ධීකරණය කරේ ඉන්දිකයියව මතක් කරන්නත් ඕන. සහ ඇත්තටම දැන්නල් වෙලාව හරි වගේ නේද? විශේෂයෙන්ම DC අපේ දිසා කොමසාරිස්තුමාවත් කියනකොට හැමතිස්සෙම මගෙන් ඇහුවා හරිද ළමයි හරිද ගියාද ගෙදර ගියාද පරිස්සමෙන් ඔක්කොම බැලුවා වැඩේ මොකෝ වෙන්නේ සැරින් සැරේ අප්ඩේට් එකක් දුන්නා. මගේ පිටිපස්සෙන් හිටියා වැඩේ වෙන්නේ. ඉතින් සර්ටත් ලොකු ගෞරවයක් යනවා මේ සම්බන්ධව. සහ අන්තිමේදී ඉතින් මේකේ අයිතිය මේ හැම ගෞරවයකම අයිතිය සහ වටිනාකම දුන්නේ ළමයි. ඒකින්ද මේකේ අවුට්පුට් එක මේකේ මොකක් හරි දෙයක් මේ දේ කියන්නේ මේ දේ වටිනාකම ඇති උනේ ළමයින්ද. ළමයින්ට තමයි විශේෂ ස්තුති වෙන්නේ. බාස්ත මම හිතන්නේ වෙලාව හරි නේද ප්‍රීමියර් එකට? ඔව් වෙලාව හරි. සවුන්ඩ් එක එනව නේද නිර්මා? සවුන්ඩ් එක යනවා. දැන් හැමෝටම ආරාධනා කරනවා රස. මේ ඔගේ මේ මියුසික් එකේ වීඩියෝ එක පොඩ්ඩක් මේව කරලා මේ තප්පර ගන්නට මොකක් හරි දෙයක් කතා කරන්න පුළුවන් නම් හොඳයි කියනවා ටික. එහෙනම් මට ඕල් කරන්න බෑ මේ ෆොටෝ යන එක. අරවන්නේ තප්පර ඩාන්ස් ගන්න. ආයෝවා ප්‍රථමාර්ධ මොරඩෝ කෙනෙදල් නිසා විසි ඉදිරිපත් කරනු ලබන කොසොන් බැට ගීතයයි මේ. හන්දරක්ෂණය සහය කිසා කුමසාරිස් භාෂිත කුරුකුළු සූරිය මහතා. We are the media unit of the Mortulla Vijayandala Scouting District. We are here for another wonderful event. We are here to launch the first ever Pasun Bhakti Geet of the Mortulla Vijayandala Scouting District, and we proudly say that this song was written by our Assistant District Commissioner, Subhashita Kurukula Surya.
දැන් මම හිතන්නේ හැමෝම දැක්කා. ඉතින් දැන් හැමෝටම ගොඩක් සතුටු ඇති. ඉතින් ඔබට YouTube එකේ බලන්න පුළුවන් link එක මම හිතන්නේ දැනටමත් තියෙනවා හැමෝගාම. ඉතින් මුලින්ද ආහි බලන්න සහ මගේ කතාව ඉතුරු ටික මම නිර්මාල් මෙතන ඉඳලා කියන්නම් පොඩි කාලයක් ඇතුළත ඒක ඉවර කරන්න. ඉතින් මම අර කලින් කිව්වා වගේ මේකේ අවසාන අභියෝගයේ තිබ්බේ අවසාන නෙමෙයි අත්‍තරම අපේ මැද හරියදී තිබ්බ අභියෝගයක් තමයි මේකට ස්ටුඩියෝ එකක් හොයාගන්න. ඉතින් මේ ස්ටුඩියෝ එක හොයාගන්න කටයුත්තේදී ඇත්තටම අපිට ගොඩක් සහාය වුණා. අපේ ආදීශය මොරටු මම හිතන්නේ තව මේ link එකේ මේ link එකේම join වෙන්න පුළුවන් ආයි විනාඩි 40 ඉවර වුණොත් භාෂණේ. ඔව් තව වෙලාව තියෙනවා ටිකක්. ඉතින් විශේෂයෙන්ම ඔබ දන්නවා මේ දසුන් කියලා සුපර්ස්ටාර් කෙනෙක් වුණා අපේ මොරටු ගර්ල්ස් විද්‍යාලයේ ශිෂ්‍යයෙක්. ඉතින් ඔහුගේ අයියා තමයි මේ කසු වික්‍රමසිංහ කියන්නේ. ඉතින් ඔහුගේ ස්ටුඩියෝ එක තමයි මේක රෙකෝඩ් කරේ. ඉතින් මේ ස්ටුඩියෝ එක රෙකෝඩ් කරනවා කියන එකත් මේ බාලදක්ෂයන්ට ඒ වගේම බාලදක්ෂ බාලිකාවන්ට අලුත් අත්දැකීමක්. ඉතින් ඒ අත්දැකීමත් අපි ලබා දුන්නා. ඉතින් මේකට යම්කිසි මුදලක් වැය වුණා විශේෂයෙන්ම නිර්මාල් ලෙවලාවේ මේක අපි කොහොමරි කරමු කියලා. ඉතින් ඒ බර කරට අරගෙන ඒ කටයුත්ත පොඩි කවෙලාවක් ඇතුළත ඕගනයිස් කරා. ඉතින් කළා මේක රෙකෝඩ්. ඉතින් රෙකෝඩ් කළාම ඇත්තටම අපි බලාපොරොත්තු වුණාට වඩා ඉතාමත්ම හොඳ තත්ත්වයක රෙකෝඩින්ග්ස් තිබ්බා. ඉතින් ඊළඟට තිබ්බේ වීඩියෝ එක කරන අභියෝගය. ඉතින් ඒ අභියෝගයත් ඇත්තටම අපිට ජය ගන්න පුළුවන් වුණා. විශේෂයෙන්ම අර නිර්මාල්කෝ වගේ බාලදක්ෂ නායකයෝ, ඊට පස්සේ බාලදක්ෂයෝ, බාලදක්ෂ බාලිකාවෝ, උන්ගේ දෙමව්පියෝ මේ හැමෝම එකතු වෙලා විශාල සහයෝගයක් මේ කටයුත්තට ලබා දුන්නා. ඉතින් එහෙම වුණ නැත්නම් මේ වගේ හොඳ වීඩියෝ එකක් ඔබ දකින විදියට නිර්මාණය කරන්න අවස්ථාව ලැබෙන්නේ නැහැ. ඉතින් වීඩියෝ එකේ ක්වොලිටි එකත් ඔබ දකින්න ඇති. තාමත්ම හොඳ තත්ත්වයේ වීඩියෝ එකක් අපිට ලැබුණා. ඉතින් කොහොම හරි දැන් අවසානයේ ඉතින් මේ ප්‍රොඩක්ට් එක එළියට ආවා. ඉතින් මම පොඩ්ඩක්
ගියොත් මේකේ මගේ කටයුත්තට මොකක්ද කියලා මම කරපු මම ඔබට සරලව කියන්නම් මේ ගීතය කොහොමද රචනා කරපු විදිය කිව්වා මේකේ අර්ථය ගැන පොඩි අදහසක් දෙන්න සරල ගීතයක්. ඉතින් ඒ වුණාට මේක කොහොමද පද රචනා වුණේ කියලා මොකද මම හිතනවා මේ කටයුත්ත අපිට වසරක් පාසා ව්‍යාපෘතියක් විදියට කරන්න හැකියාව තිබෙයි කියලා. ඉතින් අනාගතයේ ඔබට හෝ එතකොට ගීතයක් රචනා කරන්න අදහසක් එන හින්දා තමයි මම මේ ගීතයට යම්කිසි අර්ථ දැක්වීමක් දෙන්න බලාපොරොත්තු වෙන්නේ කෙටි අර්ථ දැක්වීම. ඉතින් මෙතනදී මුලින්ම තිබෙනවා දිල්ලව සැපත විඳ මුහඳුරු හැර දරණී තලයේ කියලා. ඊට පස්සේ දෙවනි වගන්ති තියෙන්නේ තිලෝ අමා දම්සයරේ පොසොන් සඳ දිලේ කියලා. ඉතින් දැන් මේ පොසොන් එකට කියන ගීතයක් නිසා ඇත්තටම මේ විශේෂයෙන්ම මේ අපි දන්නවා මේ පොය කියන එක බැඳිලා තියෙන්නේ හඳත් එක්ක. ඉතින් අපි හඳ අපේ අධිකාලෙත් එහෙමයි සම්පූර්ණ හඳක් කෙනකොට අපි ඕන කෙනෙක් දන්නවා. කියන්නේ මේ තමයි පොය දවසක්. ඉතින් පොසොන් පොය වේවා වෙසක් පොය වේවා මේ පොයත් එක්ක හඳ කියන එක හරි සම්බන්ධතාවයක් තියෙනවා. ඉතින් ඒ හින්දා මට ගොඩක්ම අවශ්‍යතාවය තිබ්බා මේ හඳ ගැන යම්කිසි අවබෝධයක් ලබා දෙන්න මේ හඳ කියන එක මෙතනදී ගොඩක් පෙන්වන්න. ඉතින් ඊට පස්සේ ඊළඟ කොටසට ආවයන් පස්සේ ගොඩක්ම මේ අපි දන්නවා බුද්ධ ධම්ම සංඝ කියන ඒ තුනේ ආශිර්වාදය තමයි අපි ගන්නෙ. ඉතින් ඒ තුන තමයි ඊළඟ කොටසේ මම සඳහන් කරේ. විශේෂයෙන්ම මිහිඳු හාමුදුරු ලංකාවට වැඩියේ මේ පොසොන් පොය දවසේ. ඉතින් ඒක මම ඉස්මතු කරා දෙවෙනි කොටසේ සහ අවසානයේ අපි දන්නවා මේ දේවානම් පීරිස්ස කියන රජතුමා ඊටවම් දැනුමක් තිබෙන කෙනෙක්. ඉතින් ඒක නිසා ඒකත් මට එතනදී පෙන්වන්න අවශ්‍යතාවයක් තිබ්බා අවසන් කොටසේ. ඒත් එක්කම මේකේ අවසාන දින දොහොත් මුදුන් දී සිව්හෙළ වැළඳ ගැනුණු බුදුපණ බෙලගල. ඉතින් අපි දන්නවා මේ සිතුවමකුත් තියෙනවා මේ වගේ දේවානම් පීරිස රජතුමා වැඳලා මේ ධර්මය පිළිගන්න චිත්‍රයක්. ඉතින් ඒ චිත්‍රය ඔළුවට ආපු නිසා තමයි මේ පද පෙළ එකතු කරේ. ඉතින් මේ ටික තමයි ඇත්තටම ගීතයේ සරල ਵਿਚාරයක් තමයි මම ඔබට ලබා දුන්නේ. ඉතින් මම හිතනවා අපේ කටයුත්ත අපි ගොඩක් සාර්ථක කරගන්න උත්සාහ කරා. ඉතින් සාර්ථකයි කියලා හිතනවා. ඒත් එක්කම මේක විශේෂයෙන් ස්තුතිවන්ත වෙන්න ඕනේ සායි සංසාරිස් නිර්මාල් ලබේගොන් මහත්මයා. ඔහු තමයි මුල ඉඳලම තාවන්ම කැපවීමෙන් කටයුතු කළා මේ දේ මේ වෙනකන් අරගෙන ඇවිල්ලා සාර්ථක කරගන්න මහන්සුනේ. ඒ වගේම දිසා කොම්සාරිස්තුමා ඊටවන්ම හැමතිස්සම පිටිපස්සේ ඉඳමින් අපිව අධීක්ෂණය කළා අපිට මාර්ගෝපදේශනය ලබා දුන්නා. ඉතින් බොහොම ස්තුතියි සියලු දෙනාටම. අපි ඉදිරියේදී මේ වගේ කටයුතු කරමු. ස්තුතියි. හරි. බොහොම ස්තුතියි වාසිත. අපි දැන් ප්‍රතිඵලයේ එළි දැක්වුවානේ. අපි පොඩ්ඩක් බලමු අපි ඉන්න ජේෂ්ඨ සහාය දිසා කොමසාරිස් තුමෙක් අපිත් එක්ක සම්බන්ධ වෙලා. ජයසිරි සර් ඇහෙනව නේද? එහෙනම් ඉතින් සර්ගේ අදහස් අපි දැනගන්න කැමතියි මේ ළමයින්ගේ දක්ෂතාවය සම්බන්ධව අලුත් දෙයක් ළමයි එකතු වෙලා කරා. සර් මොකද හිතන්නේ අපි ළමයි ගැන? හෙලෝ ඔව් ජයසිරි සර් ඇහෙනවද? ඇහෙනවා. සියලු දෙනාට සර්ගේ අදහස් ඔව් එසේ වේවා සර්. වගේම සියලු දෙනාගේම අවසරයි. එතකොට මේ කටයුත්ත ඉතාම සාර්ථක කටයුත්තක්. විශේෂයෙන්ම දරුවෝ ඉතාම දක්ෂ විදියට තමන්ගේ කටයුත්ත කරලා තියෙනවා. එක්කම සහාය දිසා කොමසාරිස් වාසිත කුලකූර සූරිය මහත්මයා තමන්ගේ පද රචනය මනවින් කරලා සාර්ථක නිර්මාණයක් ඉදිරිපත් කරලා තියෙනවා. ඒ වගේම සහාය දිසා කොමසාරිස් නිර්මාල් ලබේකොන් මහත්මයා මාධ්‍ය විදියට මේ සියලු කටයුතු සම්බන්ධීකරණය කරලා තියෙනවා. එතකොට මේ පිටුපස්සේ හිටපු මේක වීඩියෝ කරපු ස්ටුඩියෝ එකේදී කටයුතු කරපු බෙල්ලන්විල රජමහා විහාරය ඒ සම්බන්ධීකරණ කටයුතු ඉතාම ඉහළ මට්ටමක තියෙනවා. ඉතින් මේ හැම දෙනාටම ස්තුතිවන්ත වෙන්න ඕනේ.
ඒ වගේම මේ අවස්ථාව නිරන්තරයෙන්ම අධීක්ෂණය කරපු අපේ දිසාවේ වැඩ ආවරණ දිසා කොමසාරිස් ඒ වගේම මූලස්ථාන කොමසාරිස් පුෂ්ප කුමාර මහගම්මුල්ලගේ මහත්මයාටත් මේකේ ගෞරවය හිමි කරනවා. ඒ වගේම ස්ටුඩියෝ එක කසුන් වික්‍රමසිංහ මහත්මයා, එතකොට සුජිත් ඒකනායක මහත්මයා, සාසින්දු ඒ අයත් මේ අවස්ථාවේ සිහිපත් කරනවා. ඉතින් ඒ සියලු දෙනාම එකතු වෙලා දරුවන්ගේ දක්ෂතාවය තුළින් මොරටු පිළියන්දල බාලදක්ෂ දිසාවේ ඉතිහාසයේ ඉතාමත් ස්වර්ණමය අවස්ථාවක් සනිහිතුවන් කිරීම පිළිබඳව සියලු දෙනාටම මගේ ස්තුතිය සහ ගෞරවය ප්‍රකාශ කරනවා. ස්තුතියි. හෙලෝ. ඔව් බොහොම ස්තුතියි සර්. මේ ඉතින් අපි අපේ හලාවත දිස්ත්‍රික්කයේ සායිදිසා කොමසාරිස් මහත්තයෙකු සම්බන්ධ වෙලා ඉන්න සුදිත් මහත්මයා මේ ඔයාලට පුළුවන් ඉතින් අදහස් දක්වන්න ඉතින්. ළමයි කොහෙත් ළමයි ඉතින් දිස්ත්‍රික්කයේ අදාළ නැහැ. ළමයි කොහෙත් ළමයි නේද? ඔව් සර් හලාවත දිසාව වශයෙන් අපි දිසාවේ සූපතම මොරටු පිළියන්දල දිසාවට මේ වෙලාව යොමු කරනවා. ඇසෙම අලුත් පොසොන් බැති ගීතයක් නිර්මාණය කරලා ඒක මියුසික් කරලා ඒක ඉදිරිපත් කිරීම ඇත්තටම අභියෝගයක්. ඉතින් ඕගොල්ලෝ වැඩේ ලස්සනට කරලා තියෙනවා. ඕගොල්ලෝ හොඳ ටීම් වර්ක් එකක් තියෙනවා. අපි ගොඩක් ආඩම්බරයි මොරටු පිළියන්දල දිසාව පිළිබඳව. අපේ දිසා කොමසාරිස්තුමාගේ හලාවත දිසාවේ සියලුම බාල දර්ශකයන්ගේ සුබපැතුම් මේ අවස්ථාව යොමු කරන්න මම අවස්ථාව යොදා ගන්නවා. ස්තුතියි. බොහොම ස්තුතියි මේ සුදිස්සවාටත්. මේ ඉතින් ළමයි වැඩේ සාර්ථකයි. ඇත්තටම සතුටුයි ඔයගොල්ලෝ ගැන. ඔයගොල්ලන්ට ඊට වඩා ලොකු කැපැසිටි එකක් තියෙනවා. ඇත්තට අපිට කාලේ තිබෙත් නැහැ. අපිට බාලදක්ෂ වැඩ කටයුතු ඉතින් ක්ලාස් වල වැඩ තියෙන, ඉස්කෝලේ වැඩ තියෙන, ට්‍රූප් එකේ වැඩ තියෙන. ඒවත් එක්ක ඔයගොල්ලෝ මැනේජ් කරලා ඊළඟ පාර දෙයක් කරනකොට මීට වඩා සැලසුම් සහගතව අඩුපාඩු කතා බහ කරන අපි කොහොමද ළඟදී Zoom meeting එකක් ගන්නවා. මේ Zoom meeting එක අපි කතා කරගමු. අපිට මීට වඩා හොඳට කරන්න තිබ්බද කොහොමද සහ අපේ වැඩේ ගැන. ඉතින් මම හිතනවා ඔයගොල්ලන්ට සතුටු ඇති කියලා. ඔයගොල්ලෝනේ කරේ මේක. ඒ මේකේ සම්පූර්ණ ගරුත්වය සහ අයිතිය ඕගොල්ලන්ට තමයි තියෙන. ඒක කාටවත් ගන්න බෑ. තැන් වල කියලා මේ ආරක අපි කරේ මේ කරේ ඕගොල්ලෝ කරේ මේක. ඕගොල්ලෝ කණ්ඩායමක් විදිහට මේ කරපු දෙයක්. ඒක සම්පූර්ණම අයිතිය තියෙන ගෞරවත්වයේ අයිතිය තියෙන ඕගොල්ලන්ට ඉතින්. මම බොහොම ස්තුතියි සර්. මම බොහොම සතුටු වෙනවා. අපි දැන් ඉස්සරහට මේක තව ප්‍රචාරය කරන වැඩ ටිකත් කතා බහ කරගෙන ෂෙයා කරලා ලින්ක් ෂෙයා කරලා අපේ ඔයගොල්ලෝ දන්නේ නැති වෙයි අපේ YouTube channel එකේම තමයි මේක අද මේ රිලීස් කරේ. අපි තව ගොඩක් දේවල් තියෙනවා සෝෂල් මීඩියා පැත්ත ගැන කතා කරන්න තියෙනවා. දිස්ත්‍රික්කයට වගේම ටූල්ස් වලට Facebook pages හදාගන්න ඒවා, YouTube channels හදාගන්න ඒවා. ඒ අතරේ කතා කරගමු. ඉතින් මේක අපි කොහොම හරි හොඳ views ටිකක් trending වීඩියෝ එකක් කරන්න අපි උත්සාහ කරමු. හරි බොහොම ස්තුතියි. එහෙනම් මම හිතන්නේ දැන් මීටින් එකත් ඉවරයි. දැන් කට්ටිය සම්බන්ධ වුණා. අද සීල් ගන්න ගිය කට්ටිය හිටියා. වැඩ වැඩි අනිවාර්ය දවස ඔක්කොම වැඩ දාගෙන තිබ්බලා සම්බන්ධ වීම සම්බන්ධව බොහොම ස්තුතියි සීලුම දෙනාටම. ඕක තමයි බාස්ට මුත් කියන්න තියෙනවා. තව කාට හරි මුත් කියන්නේ මම හිතා විනාඩියක දෙකක වගේ තමයි මීටින් එක ඇත්තේ. නැහැ නිර්මල් නැහැ. කාට හරි රයිට්. එහෙනම් හැමෝටම සුබ දවසක්, සුබ අනාගතයක්, තවත් සාර්ථක දියරක් එක්ක අපි එකතු වෙමු එහෙනම් කට්ටියටම සුබ දවසක්. සුබ දවසක්. සුබ දවසක්.